බාසුනේ වෙල්ලාලගේ බාසුන්නේ වෙල්ලා මුදලාලි කුඩු නාලේ මේ කුඩු කාලා උදේ ඉඳලා සෑහෙන වැඩ ගොඩක් කරලා වගේ මට පේනවා. උදේ ඉඳලා පුටු කකුලක් හැදුවා. ඒ ඉඳලා පුටු කකුලක් හදලාද බං මේ කුඩු නාලා ඉන්නේ? නැතුව පුටු කකුල හදන්නම තේක ගස් දෙකක් රස දෙකක්. ඔබට පුටුව සම්පූර්ණයෙන්ම හදන්න තේක ගස් 50ක්වත් යයිනේ. පිස්සුද මුදලාලි. ඔය පුටුව මට ගොඩ තහත හැකි තේක ගස් 40කට මෙහා. නියම. වාසුන්නේ මුදලාලි කොහොමද? නියමයි. වාසුන්නේ අර උදේ ඉඳලා හදපු පුටු කකුල කඩාගෙන වැටුණාද? බලපන් උදේ ඉඳලා හදපු පුටු කකුල ඒකත් කඩාගෙන වැටිලා. මූ උදේ ඉඳලා පුටු කකුල හදනකම් ඔබ උදේ ඉඳලා මොකද කරේ? කකුල අල්ලන් හිටියා. මූ පුටු කකුල හදනකම් ඔබ පුටු කකුල අල්ලා හිටියා. නෑ පුටු කකුල නෙමෙයි මගේ කකුල. මිටියේ වැටුණානේ මගේ කකුල උඩට තාම කකුල රිදෙනවා. ඔන්නේ පව් කොට රිදෙනවයි. තොපි වැටට ගත්තට මට හෙන ගන්න ඕනේ. මට මේ අර හන්දි ඉන්නේ ඒකට හරි එන ගන්න ඕනේ. මුදලාලි උදේ ඉඳලා වැඩ නිසා බීඩියක්වත් බිව්වේ නැහැ. බීඩි ඉවරයි. සල්ලි ටිකක් දෙන්න මට ටක් ගාලා කඩේට දුවලා බීඩිය අරන් එන්නම් ඔහෙලට බොන්න. මතක් කළ ගිනි පෙට්ටියකුත් අරන් එන්න. ගිනි පෙට්ටියයිනේ. තවුනාද වාට ඕනේ? ලැබදියාගේ ඩියක් ටෝපියක්. වැඩ එකක් ගේ. අරන් ගිහලා වැඩ කරපන්. මුදලාලි මහත්තයා නෝන මහත්තයා ආයුබෝවන් කියන්නේ අපේ දෝනිගේ මංගල්‍ය තියෙනවා. අපි එන්න නැද්ද වාසුන්නේ? අපි ඇතුළට ගිහලා කතා කරමු. එන්න ඇතුළට. ඉතින් අපේ මොනවද වෙන්න ඕන? දූගේ මංගල්‍ය තියෙනවා මාර්තු මාසේ. දැන් වෙදර දෙන්න හොඳ නීබඩු ටිකක් තමයි හදා ගන්න ඕනේ. හදමුද? කිසිම ප්‍රශ්නයක් නැහැ. ඕන දෙයක් අපෙන් හදා ගන්න පුළුවන්. දැන් මොනවද හදා ගන්න ඕන? මෙන්න මේ ටික තමයි මුදලාලි හදා ගන්න තියෙන්නේ. පොඩි ලිස්ට් එකක්. ඩබල් නැත්නම් එකයි. මං ගන්න එක ට්‍රිපල් එකක් කරලා දෙන්න. කබඩ් දෙකයි. කබඩ් එක වටේම මං ගන්න කැටයම් කරලා දෙන්න. අල්මාරි එකයි. මේස තුනයි. මං ගන්න මේසෙකට කකුළු පහ ගන්න. පුටු 12යි. කණ්ණාඩි මේසයි. කරමු. පොඩි වැඩ. දැන් ඉතින් තියෙන්නේ දීදී කියලා අපිට ඇඩ්වාන්ස් එකක් දීලා වැඩි බාර දෙන්න විතර. ඊට පස්සේ අදාළ දිනෙට ඇවිල්ලා නෑ එන්න ඕනේ. මම මගේ ගානේ බඩු ටික ගෙදරට ගෙනල්ලා දෙනවා. දැන් ඇඩ්වාන්ස් මුදලක් දුන්නා නම් හරි. හරි. දැන් වැඩේ තියෙන්නේ අපේ. මහත්තයාගේ නම මොකද්ද? ජිනදාස. ජින්නදාස. කවදටද ඕනේ? මාර්තු 25 වල තිබ්බනම් ඇති. අයියෝ ඊට කලින් උනත් දෙන්න පුළුවන්. කවන්නේ මාර්තු 25. අපිට මේ හොඳ සවිසක්තියට බඩු ටික හදලා දෙනවා නේද මුදලාලි? සිමෙන්තියෙන් හදුවා වගේ හදලා දෙන්න. ඊගෙන බය වෙන්න එපා. අස්ස කරන්න මෙන්න මෙතන. නෑ මෙතන. වැඩි මේසෙට අතබර කරන්න එපා. මේස් පැත්තේනවා. පාස්ට් කියලා එනයක් ගහන්න වෙලාවක් නෑ. පිට වැඩ. මෙවුවා නම් මේ කොයි වෙලාවෙ හදා ගන්න බැහැ. හැබැයි පිට වැඩ. ඒවා තමයි අපේ අංක 1. දැන්වත් පාස්ට් වැඩ. ඔලු උස්ස ගන්න වෙලාවක් නෑ. මැස්සෝ අම්මනේ මැස්සෝ මදුරු එහෙනම් මුදලාලි අපි ගිහින් එන්න. හොඳයි නඩු කොටගේ වඩු මඩුව තෝරාගත් ඔබ දෙපළට බොහොම ස්තුතියි. හරි මේ කෑල්ල තමයි වාහනයක පුලිය කියන්නේ. මේක ඔව් වාහනයක තියෙන පුලිය තමයි මේක. එක පුලියද තියෙන්නේ? එක පුලියයි තියෙන්නේ. කන පැලෙන්න ගහනවා හරිද? කියලා දින දේ හරියට අහගන්න. හරි. වාහනයක තියෙන එක පුලියයි. එතකොට කුලිය කියලා කෑල්ලක් නෙන්නේ. කුලිය කියලා කෑල්ලක් කොහෙද වාහනවල තියෙන්නේ? වාහනවල තියෙන්නේ පුලිය කියලා කෑල්ල. එක කුලියද තියෙන්නේ? නෑ මාස 10ක තියෙනවා.
මේ අපි කුලී මහත්තයා. ඔයාද? එන්නකෝ. එන්නකෝ එළියට එන්නකෝ. එන්න. එළියට එන්නකෝ කුලිය ගන්න. කුලිය හදා මාස 10ක මට කුලී ගන්න තියෙනවා. ඔව් ඒ කියන්නේ තව මාස දෙකකින් අවුරුද්දක් වෙනවා. ඒකනේ ඒකත් තේරෙනවා නේද? දැන් මට කීයක කුලී දෙනවද අද? අපි මාස කිහිපයක දෙන්නම් කුලී. ඔව්. කීයකද? එකක එක කුලී ගන්නද කො මං අතර දුරලා මෙතෙන් දෙන්න ඕනේ ඈ තොපිට යකෝ මගේ තන නිකන් දීලා ඉන්නද මට කියන්නේ ඈ මං වෙස්සන්තර කියලා හිතුවද ඔව් අද තොපි දෙන්න හොදාකාරම දන්නා මං කවුද කියන්න හරිද කවුද මේ අලුත් එක උට කියා දීපන් මං කවුද කියලා මේ මහත්තයාගේ තමයි මේ තැන. අපි මාසේ ගානේ සල්ලි ඔක්කොම එකතු කරලා කුලිය දෙන්න ඕනේ මුට. මොකද්ද කියන්නේ ඈ යකෝ මේ හෙට උදේට මට කුලී සල්ලි ගෙවු නැත්තම් මං කැරි එකක් ගන්න මේ ඔක්කොම පඩවලා උස්සයි යනවා ඈ මම නරක මිනිහා කරගන්න බෑ